මට මොන ගැවන හොඳ ගෑන්ලනේ. වැඩකාරියද? What's his good name then? මොකක්ද ඒ ළමයාගේ නම? මේග. ප්‍රනීති. Are you serious? අම්මා මොකද hina වෙන්නේ? උඹට ප්‍රනීත නම් අපට මොකෝ? සාරීට හරිම ලස්සන. ඔයා දන්නවද මේග? එදා මෙදාතුර පිරිමි ගෑනුන්ව හම්බ වෙන මුල් තප්පර 10දී ওই කතාව ওই විදියටම කියනවා. අනේ මේ මං නම් අහුවෙන්නේ නෑ ඔවට. මගේ නීරා වදේරුරා මවේ ඇගේ සරාගේ ශා ආනේ මාසන්තකේ වැහෙනා නුඹේ සීමා නුඹේ වේමා නුරාසිහිනේ පුරාපායදෝ මේ තොවේ මොසොයා මේ ප්‍රේමේ වන්දනා ගෑණියක් ආදරය කරන්නේ සම්පූර්ණ මනුෂ්‍යයටමයි. ඔයා ඔයා විදිහට මං විදිහට අපි දෙන්න එක වහලක් කටේ එච්චරයි. අපි සුනිලම්වත් අපේ ගෙදර එක්කන් යමු. එතකොට ඉතින් එයත් එහෙ අක්කයි ඔයත් එහෙ. මේ ප්‍රනීති මගේ වයිෆ්. මට නම් එයාව පොඩ්ඩක්වත් ඇල්ලුවේ නෑ. එයා කිඹුලියෙක්. එයා ඔයාව ගිලින්න බලන් ඉන්නේ. කෝ දැන් ඔයාගේ නීර? ඔයාම පම්පිස්සට දැම්මේ එයා නිසානේ නේ? Shame on you. Just get off my husband, please. මට ඔයාව එකපාරක් කිම්බෙන්න පුළුවන්ද? ඉති දුන්නෝ සුරාද මේකෙන් කොයිකද නැත්තම් දෙකම මේ මනුස්සයාට ගහන්න හදනවා. දැවුවොත් ගහන්න දුවේ. මිනිහෙක් තමන්ගේ ජීවිතේ මොකකට හරි අවංක වෙන්න ඕනේ මේක. ආදරේ කරපු මං කසාද බැලුව මනුස්සයා මැරිලා කියන එක. ඔව්. ඒ මිනිහා මැරුණා. සිත් පැරීනෙත් මාගේ පොන වෙනා දුක් වැහි සංඛාවෝ වදා මම නීරව හොයනවා. හොයාගෙන යනවා. ඒ මගේ මතකය. මගේ අතීතය. හොඳට මතක තියාගන්න මේක. මං ඉන්නේ ප්‍රනීතිගේ පැත්තේ. ඒ මං ප්‍රනීතිට ආදරේ හින්දම ප්‍රනීති මට විශේෂ කෙනෙක් හින්දවත් නෙවෙයි. මගේ ජීවිතේ මගේ හොඳම කාලේ මං ආදරේ කරපු මිනිස්සයා හින්දා.